අපි හැමදාම කතා කරනවා චමරි අතපත්තුගෙන් පස්සේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉස්සරහට අරන් යන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් මේ වෙනකොට අපි දන්නවා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් කීප දෙනෙක් තමන්ගේ නම ක්‍රිකට් එරීනා එකේ හදාගෙන එනවා. ඉතින් මෙන්න මේ ක්‍රීඩිකාවන් අතරින් ප්‍රධාන ක්‍රීඩිකාවන් දෙදෙනෙක්, ඒ කියන්නේ විශ්මි ගුණරත්න සහ හර්ෂිතා සමරවික්‍රම ඊටමත් සුවිශේෂී විදියට තරගයක් නිම කළා. දෙදෙනාම ශතක ලබාගෙන ඒගොල්ලෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉස්සරහට අරන් යන්න සූදානම් කියන එක නැවත වාරක් ඔන්න ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. ඉතින් LPL තරගාවලිය පැවැත්වෙන අතරේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානු කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන මේ තරගාවලියේ දෙවෙනි තරගය විශේෂ තරගයක් වුණා. ඉතින් ඒ ගැන සහ මේ ICC Women's Championship එක ගැන තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. වෙනදා වගේම රාහුල් ඉන්නවා මාත් එක්ක. රාහුල් අයබෝන්. අයබෝන්. ඉතින් රාහුල් අපි හොන්න මං ස්ටාර්ට් එකේ කිව්වා වගේ අපි කතා කරන්න හේතුව උනේ මේ විශේෂ තරගය නිසා. මේ හර්ෂිතා සහ විශ්මිගේ මේ ශතක ද්විත්ව ශතක සම්බන්ධතාව සහ ඒ දෙදෙනාගේ ශතක තමයි හයිලයිට් එක උනේ. හැබැයි අපි ඒක අවස්ථාවක් කරගෙන මේ තරගාවලිය ගැන සහ අපි අර කිව්වා ICC Women's Championship එක ගැනත් පොඩ්ඩක් කතා කරගෙන එමු මේ තරගය ගැන කතා කරන්න. රාහුල්ට බාරයි. ICC Women's Championship එක කියන්නේ මේ අවුරුදු World Cup cycle එකත් එක්ක සාමාන්‍ය ගහන ටූර්නමන්ට් එකක්. මේ පාර පළවෙනි පාර්ට් ටීම් 11ක් ගහනවා. කලින් අවුරුද්දවල ටීම් 10ක් හිටියට කලින් ටීම් 9ක් නැත්නම් 8ක් හිටියා. දැන් ටීම් 11ක් ගහනවා. ටීම් 11 ටෙස්ට් ප්ලේයින් ටීම්ස් 12 අෆ්ගනිස්තානේ හැරෙන්න. අෆ්ගනිස්තානේ මෙන්ස් ටීම් එකක් නැති හින්දා මේ පාර කලින් පාර ගෙහුවේ නැති ටීම් එකක් විදිහට මර සිම්බාබ්වේ ටීම් එක තමයි අලුතෙන් ගහන්නේ. එතන ප්‍රශ්නේ ඉතින් සිම්බාබ්වේ ටීම් එක කොහොමද ගහන්නේ ස්කොට්ලන්ඩ් නෙදර්ලන්ඩ්ස් ටීම් රුඩින් කියලා. හැබැයි ඒක වෙනම කතාවක්. හැබැයි වැඩ කරන්නේ මෙහෙමයි. හැම ටීම් එකම ගහනවා සීරීස් 8ක්. හෝම් සීරීස් 4යි, අවේ සීරීස් 4යි. එතකොට ඒ සීරීස් මැචස් 24ක් ගහනවා ඉන් ටෝටල්. මැචස් තුනේ සීරීස් 8ක් ගහන හැම ටීම් එකම. and ගිය පාර වර්ල්ඩ් කප් එක සම්බන්ධව වුණේ වර්ල්ඩ් කප් ක්වොලිෆිකේෂන් වලට පළවෙනි ටීම් 6 ටේබල් එකේ තියෙන පළවෙනි ටීම් 6 වර්ල්ඩ් කප් එකට ඔටෝමැටිකලි ක්වොලිෆයි වුණා. ඊතුරු ටීම් 4ට වර්ල්ඩ් කප් ක්වොලිෆයර්ස් ටූර්නමන්ට් එකට ගහන්න යන්න උනා. එතකොට මේ පාරත් දැන් ගිය පාර මතක් කරොත් ලංකාව දැන් පළවෙනි පාට තමයි ඔටෝමැටිකලි ක්වොලිෆයි වුණා. Women's Championship එක ආවට පස්සේ පළවෙනි පාට ලංකාව ඔටෝමැටිකලි ක්වොලිෆයි වුණා. අපි පස්වෙනි ස්ථානයේ තමයි ඉවරුනේ. මම දැන් නිව්සීලන්ත ටීම් එකට උඩින් අපි ඉවරුණා. ඒක නිසා මේ මැචස් අර අපි මෙන්ස් පැත්තේ බැලුවොත් බයිලැටරල් සීරීස් එක ලොකු ඉම්පැක්ට් එකක් නැහැ. මේබි රෑන්කින් පොසිෂන් ඉම්පැක්ට් එකක් තියෙනවා. කලින් 2023 වර්ල්ඩ් කප් එක කතා කරොත් අර ICC සුපර් ලීග් එකේ නම සුපර් ලීග් එකේ නමින් ටූර්නමන්ට් එකක් තිබ්බා. මම ඇත්තට ඒක ඇත්තට මම ලොකු සපෝටර් කෙනෙක් ඒකේ බට් දැන් ඒක නැහැ. ඒක නිසා අර මෙන්ස් පැත්ත අපි ලොකුවට මේබි බයිලැටරල් ඩෙඩ් රබර්ස් කියලා එහෙම අපි කියනවා. මේ ලොකු තේරුමක් නැහැ. සමහර මැචස් වල අපි try කරලා වරන්න කියන බට් විමෙන්ස් පැත්තේ ගොඩක් සීරීස් වල මේ විමෙන්ස් චැම්පියන්ෂිප් එක නිසා ගොඩක් මැචස් වල ඉම්පෝටන්ස් එකක් තියෙනවා. විශේෂයෙන් වර්ල්ඩ් කප් ක්වොලිෆිකේෂන් ගැන හිතලා බලනකොට. හරි. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයක් යටතේ තමයි ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානු කණ්ඩායම මේ කාන්තා කණ්ඩායම් ශ්‍රී ලංකාවේදී තරඟ වදින්නේ. රාහුල් මං හිතන්නේ මේක මේ චැම්පියන්ෂිප් එකේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙන තුන්වෙනි තරඟාවලිය නේද? ඔව් මේ පාර සහභාගී වෙන තුන්වෙනි තරඟාවලිය. ශ්‍රී ලංකාව ගත්තොත් මම දැන් අපිට සීරීස් තියෙනවා මේ දැන් ගන්නේ පාකිස්තාන එක්ක. ඊට අමතරව බංග්ලාදේශ එක්ක අපි සීරීස් එකක් ජයග්‍රහණය කරා දෙකට එකක් විදියට away conditions වල. අපිට away series 4යි home series 4යි. තව අපි වෙස්ට් ඉන්ඩීස් කණ්ඩායමත් එක්ක දෙකට එකක් විදියට ජයග්‍රහණය කරනවා away series එක. so ඒ දෙකම අර ගොඩක් හොඳ රිසල්ට්ස් දෙකක් ඇත්තටම away series දෙකෙන් අපි දෙකක්ම දෙන්නලා තියෙන්නේ. අපිට home series විදියට ඇත්තට මේ පාර තියෙන්නේ ඔස්ට්‍රේලියා ඉංග්ලන්ඩ්. so ඒසි දෙකක් නෙවෙයි. තව අයර්ලන්ඩ්යි පාකිස්තාන. ඒ නිසා මේ series එකෙන් අයර්ලන්ඩ් series එක ඊට පස්සේ න පුළුවන් තරම් පොයින්ට්ස් ගන්න ඕනේ. and away series තියෙනවා අපි already ගහලා දෙනවා බංග්ලාදේශ වෙස්ට් ඉන්ඩීස් එක්ක. තව නිව්සීලන්ඩ් එකක් තියෙනවා. ඒකත් away conditions වල ලේසි වෙන්නේ නැහැ. and සිම්බාබ්වේ ටීම් එක අනිවාර්යයෙන්ම 3-0ක් දිනන්නම වෙනවා. so
ඔන්න ඒක තමයි තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ලංකාවටත් හොඳ අවස්ථාවක් තියෙනවා මේ පාරත් මේ හරියට ශ්‍රී ලංකාවට ඇත්තටම ඔටෝමැටික් ක්වොලිෆිකේෂන් එක ලබා ගන්න. ඉතින් කොහොම හරි ওই තත්ත්වෙදී දැන් අපි ඔය කිව්වා වගේ හැම තරගයක්ම වැදගත්. ඉතින් පාකිස්තානු කණ්ඩායම මම හිතන්නේ අපි දන්නවා දැන් පහුගිය කාලේ ගත්තොත් එහෙම දැන් ආසියානු කුසලානවල එහෙම ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානට වඩා දස්කම් අතර සිටියා. හැබැයි පාකිස්තාන් ටීම් එක අපි T20 World Cup එක බලනවා නම් පාකිස්තාන් ටීම් එක ගොඩක් කලින් ෆේල් වුණා. මොකද ඔක්කොම ටෙස්ට් එක පරාදයක මම නෙදර්ලන්ඩ්ස් මැච් එකට හැරෙන්නේ. හැබැයි පාකිස්තාන් ටීම් එක අපි රීසන්ට්ලි බලුවොත් විශේෂයෙන් මේ ඕඩිය චැම්පියන්ෂිප් එක ඇතුලේ බලුවොත් ඒගොල්ලෝ හොඳට perform කරන ටීම් එකක්. සිම්බාබ්වේ වල එක සිම්බාබ්වේට හැමෝම ගහන්න බලන් ඉන්නේ. හැබැයි ඒගොල්ලෝ සවුත් ඇෆ්‍රිකා සීරීස් එක දෙකට එකක් විදිහට පෙරදුනාට සවුත් ඇෆ්‍රිකා ටීම් එකේ ගොඩක් ක්ලෝස් මැචස් දෙකක් තමයි පෙරදුනේ. يعني ගොඩක් හයි ස්කෝරින් ක්ලෝස් මැචස් දෙකක්. and ඒගොල්ලෝ තුන්වෙනි මැච් එකේ සවුත් ඇෆ්‍රිකා ටීම් එක ලොකු ගානකින් පෙරදුවා. so මේක අර T20s වල ෆේල් වුණාට පාකිස්තාන් ටීම් එක ODIs වල හොඳ බැටිං ලයින් අප් එකක් තියෙන හයි ටෝටල්ස් ගහන්න පුළුවන් ටීම් එකක් තමයි මේ පාකිස්තාන් ටීම් එක. ඉතින් තරගාවලියේදී පළවෙනි තරගය රාහුල් කිව්වාගේ අපි පාකිස්තානයේ ඇත්තටම සුළුවර තකන්න බෑ කියන එක ඔප්පු කරලා පෙන්නුවා. මම හිතන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නයන්ට පාකිස්තානු කණ්ඩායමේ පිටිකාරණියන් තමන්ගේ අනසක පතුරවපු තරගයක් බවට පත් වුණා. ඉතින් පාකිස්තානයේ තරගය ජයග්‍රහණය කරා. නමුත් ඔන්න ඊයේ දවසේදී පැවැත්වුණා හම්බන්තොටදී දෙවෙනි තරගය. ඒක තමයි අද මේ අපි අපේ ප්‍රෝග්‍රෑම් එකෙත් මේ අපි කියන්නේ මේ වස්තු බීජ බවට පත් වෙන්නේ මේ තරගය. මොකද විශේෂ තරගයක් වුණා. මම හිතන්නේ වාර්තා අතිනුත් සෑහෙන වැදගත් තරගයක් වුණා ශ්‍රී ලංකා කණ්ඩායමට. ශ්‍රී ලංකා කණ්ඩායමේ මම හිතන්නේ ප්‍රධාන පිතිකාරණියන් දෙදෙනෙක් තමයි චමරිය අතපත් හැරුණාට පස්සේ විශ්මි ගුණරත්න සහ හර්ෂිතා සමරවික්‍රම. ඉතින් මේ දෙදෙනාව අපි දැකලා තියෙනවා එක එක තරගවලදී ඔවුන් දෙදෙනා තමන්ගේ වගකීම් ඉෂ්ට කරලා තියෙනවා. නමුත් අද දෙදෙනාම ශතක දෙකක් ලබා ගත්තා සහ ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාව චමරිය අතපත්තුගේ කඩුල්ල මම හිතන්නේ අඩු ලකුණු සංඛ්‍යාවකට බිඳිරුණාට පස්සේ මම හිතන්නේ ලකුණු 3කදී වගේ තමයි චමරිය අතපත්තු දැවී යන්නේ. එතනින් එහාට ද්විත්ව ශතක සම්බන්ධතාවක් පවත්වලා මේ තරගයේ අනසක සම්පූර්ණයෙන් මේ දෙදෙනා තමන්ගේ කරගෙන ඉතාමත් හොඳ ජයග්‍රහණයක් වාර්තා කරා පාකිස්තානු කණ්ඩායමට එරෙහිව. ඉතින් රාහුල් අද තරගය ගැන සහ හර්ෂිතා විශ්මි මේ දෙදෙනා ගැන අපි කතා කරලා යුතුමයි. මොකද අපි අතර මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න හිතුවෙත් මේ දෙදෙනා ගැන කතා කරන්න ඕන නිසා. දැන් මේක අපි big picture එක බලුවොත් මේක තමයි ලංකාවේ second highest run chase එක women's ODIs වල and ඔක්කොම women's ODIs බලුවොත් 10th highest run chase 10th highest successful run chase ඔක්කොම women's ODIs බලුවොත්. අපි ආපහු කිව්වොත් එහෙම මුළු ලෝකෙම අපි highest run chases ගත්තොත් මේක top 10 ඇතුලේ කියන්නේ 10th පොසිෂන් එකේ තියෙනවා ලංකා කණ්ඩායම සහ මීට වැඩිය හොඳ පර්ෆෝමන්ස් එකක් දක්වපු අවස්ථාවක් තියෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම මතක නම් සවුත් ඇෆ්‍රිකාවලදී චමරියත් පත්තු 195ක් ශ්‍රී ලංකන් එක 300ක් හඹාගෙන ගිහිල්ලා ජයග්‍රහණය කරපු පළවෙනි අවස්ථාව තමයි ඒ කාලෙදී ඒක තමයි highest run chase එක. ඒක තමයි මම හිතන්නේ ලංකාවේ මේ වෙනකන් ODI එක දක්වලා තියෙන හොඳම පර්ෆෝමන්ස් එක. ඊට පස්සේ මේක මම අපි අන්තිම ඔය 10න් බලුත් පේනවා women's cricket යන පැත්ත පේනවා. ගොඩක් මේ මම ඔක්කොම chase 10ම හදන්නේ chase 10න් බහුතරයක්ම තියෙන අන්තිම අවුරුද්ද දෙකේ. so අර මේක women's cricket යන ඒ පැත්තත් එක්කම මේකේ ලොකුම දේ තමයි චමරි out වුණ චමරි එක ලකුණෙන් අහන්න පුළුවන් උනේ. හැබැයි විශ්මි ගුණරත්නයන් හර්ෂිතා සමර වික්‍රම يعني මට ඔය මැච් එක මම බැලුවා ඇත්තටම. so මුළු මැච් එකම බැලුවා. ඒකේ ලොකුම දේ මට තේරුනේ ඒගොල්ලෝ මේ කිව්වතර very professional run chase එකක් කරලා මම හිතනවා කිව්වේ. මොකෝ ඒ ප්ලේස් එක දෙන්නම එක වෙලාවකවත් දැන් විශේෂයෙන් 270 ගණන් chase කරනකොට easily panic වෙන්න පුළුවන්. අපි දැන් ලික්මන්ට් ලකුණු ගහන්න ඕනේ. නැත්නම් මේ run rate එක උනට ready වෙනවා. හැබැයි මේ ප්ලේස් එක දෙන්න සමාල්ලාට slow වුණා. සමාල්ලාවට මම හිතන්නේ පාකිස්තාන බෝලර්ස් හොඳට බෝල් කරලා over 2-3ක් විතර පොඩ්ඩක් හිර කරගත්තා. මේ එක වෙලාවකවත් panic වෙලා අර low percentage cricket ගහන්න ගියේ නෑ. ඔව් ඉතින් අපි ගොඩක් කාලෙක ඉඳන් කතා වෙච්ච දෙයක් තමයි චමරිය අතපත්තු තමයි ප්‍රධාන චරිතය ශ්‍රී ලංකා ක්‍රිකට් වල විමෙන්ස් ක්‍රිකට් වල සහ එතනින් එහාට කවුද මේක අරන් යන්නේ කියන එක. ඉතින් අපි එතෙන්දී ඇත්තටම දැන් අවුරුදු 3ක විතර කාලෙක ඉඳන් ආපු ප්‍රධාන නම් දෙකක් තමයි විශ්මි ගුණරත්න සහ හර්ෂිතා සමරවික්‍රම. ඊට අමතරව තව කවිෂා දිල්හාරි වගේ ක්‍රීඩිකාවන් ඉන්නවා ශ්‍රී ලංකා ක්‍රිකට් මේ සම්පූර්ණ කන්ටෙක්ස් එක ගත්තම. නමුත් පිටිකාරණයන් වශයෙන් ඇත්තටම තරුණ තව වයස තව අවුරුදු 5ක් 6ක් ඉස්සරහට සෙල්ලම් කරන්න පුළුවන්
දෙදෙනා විදියට මේ විශ්මි සහ හර්ෂිතා තමයි නම් දරාගෙන ආවේ සහ ඔවුන් දෙදෙනා දැන් ක්‍රමක්‍රමයෙන් ඇත්තටම ඔවුන්ගේ කන්සිස්ටන්සි එක ඔප්පු කරගෙනත් යනවා. මොකද ඇත්තටම අපි ගත්තොත් එහෙම චමරට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් කාන්තා ක්‍රිකට් වෙනුවෙන් අන්තර්ජාතික ශතක ලබාගෙන තියෙනෙත් හර්ෂිතා සහ විශ්මි ගුණරත්න. ඉතින් මේ දෙදෙනා තමයි ලබාගෙන එක් දිනවල ලබාගෙන තියෙන්නේ. ඉතින් නමුත් අපි දැක්ක රාහුල් විශේෂයෙන් විශ්මි ගුණරත්න එයා කණ්ඩෑමේ පොඩ්ඩක් කියන්නේ එයාගේ ස්ථානය පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන අවස්ථා තිබුණා. එයා ඕපනර් කෙනෙක් විදිහට සෙල්ලම් කරා. නමුත් පස්සේ මිඩල් ඕඩර් එකට ගියා. හසිනි පෙරේරා එයාගේ ස්ථානෙට ප්‍රොමෝට් වෙලා ඇවිල්ලා එතනත් එයා දස්කම් දක්වන හසිනි පෙරේරාත්. නමුත් පොඩ්ඩක් අර කන්සිස්ටන්සි එක තිබුණා දෝ කියලා ප්‍රශ්නයක් ආවා. සහ හර්ෂිතාගේ ෆෝම් එකත් පොඩ්ඩක් හර්ෂිතා එයාගේ තිබිච්ච ගෝල්ඩන් ෆෝම් එක පොඩ්ඩක් අඩු වෙච්ච බව පෙන්눔 කරා පහුගිය කාලේ. නමුත් දැන් දෙදෙනාම ඔන්න ආපහු perform කරන්න පටන් අරගෙන තියෙනවා. කොහොමද මේක කරන්න අපි දකින්න ඕන? විශ්මි ගුණරත්න අතරම කතා කරොත් මේ විමෙන්ස් චැම්පියන්ෂිප් එකේ පළවෙනි පාට තමයි ඕපන් කරන්නේ. වර්ල්ඩ් කප් එක ඕපන් කරා. ඊට පස්සේ විමෙන්ස් වර්ල්ඩ් කප් එක ඕපන් කරා. හැබැයි ඊට මැද මැචස් බලුවා නම් මේ බංගලා සීරීස් එකේ මිස් වුණා ඉන්ජරි එකක් නිසා. and ඊට කලින් තිබ්බ වෙස්ට් ඉන්ඩීස් සීරීස් එකේ හෝ හැබැයි mostly ගාවේ 2 down no 3 down middle order role එක තමයි play කරේ. and බංගලා සීරීස් එක මතක් කරොත් අපි බංගලා සීරීස් අන්තිම මැච් එකේ හසිනි පෙරේරා ලකුණු 95ක් මොනවද කියලා ගන්නවා. අවසානාවකදී 100ක් ගන්න බැරි වෙනවා ඒ තර්ඩ් ODI එකේ. හැබැයි හසිනි පෙරේරා ඕපන් කළා perform කර ප්ලේ එකේ. ඒක පොඩි ප්‍රශ්නයකුත් තිබ්බ. එතනම ආයි විශ්මි ආයි විශ්මිත් එක්ක ඕපන් කරන හසිනි පෙරේරා එතන perform කර ප්ලේයර් හින්දා. හැබැයි මම දැන් ඒ questions වලට ඔක්කොම ආන්සර් එක දුන්නා. and ඇයි විශ්මි ඔච්චර highly rate කරන්නේ කියන එකට ආන්සර් එක දුන්නා. දැන් අර විශ්මි ගුණරත්න බලනකොට ප්‍රශ්නයක් තිරෙන යන් සමලට හිර වෙනවා. මොකද එක අතකින් අර කියන්නේ යාගේ ටෙක්නික් එකද හොඳ වැඩි. අර ක්ලාසිකල් ෂොට්ස් ගන්න නිසා සමහරවිට මේ ෆීල්ඩින් ටීම්ස් වලට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් මේ සිග්නල් එක කොහෙද ගහන්න යන එක ඒ channels එක බ්ලොක් කරනවා. හැබැයි මේකෙත් සමහරලාට මම බෝල 20කට 30කට විතර එහෙම වුණා. හැබැයි ඒත් පැනික් වුණේ නැහැ. ආයි ආ බවුන්ඩර් එකක් දැක්කලා ටෙම්පෝ එක ඉන්ක්‍රීස් කරා. සෝ ඒක ගොඩාක් හොඳයි. කොහොම කලින් පාර දැකලා තියෙන්නේ යා හැම හිර වුණාට පස්සේ මේ කොනට ඕන ෂොට් එකක් ගහන අවුට් වෙනවා. මේ පාර හැබැයි එයා ඒ ෆේස් එකත් එයා වර්ක් ත්‍රූ කරලා එයා අන්තිමට රන්න බෝල් වලටම ආයි ඉනිංස් එක ගෙනල්ලා තිබ්බා. හර්ෂිතා බැලුවොත් හර්ෂිතා කතා කරාගේ හොඳම ෆෝම් එකේ නෙමෙයි හිටියේ. අපි විමෙන්ස් වර්ල්ඩ් කප් එකෙත් අපි එහෙම දැක්ක T20 වර්ල්ඩ් කප් එකේ. හැබැයි මේකෙත් එයා පටන් ගන්නකොට ඒක පෙන්නුම් කරා. එයා එච්චරම හොඳ කොන්ෆිඩන්ස් එකකින් මේ ප්ලේ කරේ. හොඳ ස්ටාර්ට් එක. ගොඩක් ෆාස්ට් ස්ටාර්ට් එකක් ගත්තේ නෑ. එයා සොලිඩ් විදිහට ගහගෙන තමයි හිටියේ. හැබැයි එයා ඒක වර්ක් ත්‍රූ කරලා විශ්මි හැපෙත්තෙන් ගහනින්දත් එයාට ප්‍රොපර් ප්‍රෙෂර් එකක් තිබ්බේ නෑ. උඩට ඇටැක් කරගෙන යන්න ඕනේ කියලා. ඒක නිසා එයාටත් ඒක වර්ක් ත්‍රූ කරලා එයාගේ තිබ්බ කොන්ෆිඩන්ස් එක ඉනින්ග්ස් එක යනවත් එක්ක යට බිල්ඩ් අප් කරන්න chance එකක් හම්බුණා. ඒක නිසා ගොඩාක් පොසිටිව් සයින්ස් තිබ්බා මේ ප්ලේයර්ස් දෙන්නගේම ඉනින්ග්ස් දෙක ගැන කතා කරනකොට. ඔව් ඉතින් අපි මුලින් කිව්වා වගේ මේක එක තරගයක ජයග්‍රහණයක් වුණාට ඇත්තටම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් වල ගොඩක් හොඳ මතකයන් පිරි තරගයක් බවට පත් වුණා සහ අනාගතය ගැන සුබවාදීව අපිට කතා කරන්න පුළුවන් ගොඩක් දේවල් ඉතුරු කරපු තරගයක් බවට පත් වුණා. ඉතින් ඇත්තටම අපේ බලාපොරොත්තු කියන්නේ අනාගතය ගැන කතා කරනකොට මතක් කරන්න ඕන මම මේ බීතරම අපි වීඩියෝස් උනත් බෑ නොවෙන්න පුළුවන්. 2027 විමෙන්ස් පළවෙනි පාට ගන්න විමෙන්ස් ICC විමෙන්ස් චැම්පියන් ට්‍රෝෆි එක ලංකාවේ ටීම් 6ක් තමයි ශ්‍රී ලංකාව කරන්නේ. and ලංකාවත් ඒ ටීම් 6 එකක්. ඒක නිසා අනාගතය ගැන අපි අවුරුදු කීපයක් ඉස්සර වර්ල්ඩ් කප් එක ගැන කතා කරනවා වගේ හිතෙන්න පුළුවන්. හැබැයි ඊළඟ අවුරුද්දෙත් මේජර් ටූර්නමන්ට් එකක් ලංකාවේ ගහනවා විමෙන්ස් ටීම් එක. ඔව් ඒක මතක් කරුවත් හොඳයි. මොකද ඔය වගේ දේවල් ඇත්තටම කතා වෙන්නේ නැහැ රාහුල් නේද? අපි ගොඩක් මෙන්ස් ක්‍රිකට් වලද නම් හිටියට ඇත්තටම මේ කතා වෙන්නේ නැහැ. ඉතින් ICC චැම්පියන්ස් ට්‍රෝෆි එක කියන්නේ ඇත්තටම මෙන්ස් වර්ෂන් එකෙත් ගොඩාක් ඉන්ටරෙස්ටිං තරගාවලියක් චැම්පියන්ස් ට්‍රෝෆි එක. ඉතින් විමෙන්ස් ක්‍රිකට් වලත් ඒ වගේම වෙයි. මොකද අති ප්‍රබලම කණ්ඩායම් 6 තමයි මේ ICC ශූරයන්ගේ කුසලානයට සහභාගී වෙන්නේ. ඉතින් ලංකාවේ අපේ කන්ඩිෂන්ස් වල තියෙනවා. මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකයන්ටත් හොඳයි. ඉතින් මේ වෙනකන් අපි ඒ කියන්නේ ඇත්තටම අපිට ෂෝට් ටර්ම් ප්ලෑන් එකකුත් තියෙනවා. වර්ල්ඩ් කප් එකේ තව අවුරුදු 3කින් එහා පැත්තේ එන වර්ල්ඩ් කප් එක විතරක් නෙවෙයි. ඉතින් එතෙන්දී අපේ පිටිකරණය වන් ඩේස් වලට අනිවාර්ය සාධකයක්. පිටිකරණය ඒක අනිවාර්යයෙන්ම හොඳ ලකුණු සංඛ්‍යාවක් ලබා ගත යුතුයි. සහ එක්කෙනෙක් මත පමණක් රඳා පවතින බැරි
එකන T20 වල සමහර දාර එක ක්‍රීඩකයෙකුගේ දවසින් ඔක්කොම කන පිට හරව ගන්න පුළුවන් වුණාට වන් ඩේ වල එහෙම කරන එක ලේසි නෑ. ඉතින් මේනොට අපි ගොඩක් දෙනා දන්නවා ඒක එහෙම කරන්න බෑ කියලා. ඒක හින්දා තමයි ඇත්තටම මේ අපේ පිටිකරන යුනිට් එකක් විදියට ගොඩක් දෙනෙක් පර්ෆෝම් කිරීමේ ඇබිලිටි එක තියෙන ගොඩක් දෙනෙක් සිටීමේ වැදගත්කම තියෙනවා. ඉතින් ඒකට ගොඩක් පොසිටිව් සයින්ස් පෙන්නපු තරගයක් තමයි මේ නිමාවට පත් වුණේ දෙවෙනි එක්දින තරගය මේ තරගාවලිය යටතේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ කාලයක් තිස්සේ මේ වගේ දස්කම් ප්‍රදර්ශනය කරගෙන එන මේ ක්‍රීඩිකාවන් අපි කිව්වාගේ මේ දෙදෙනා පමණක් නෙවෙයි අපේ කණ්ඩායමේ අනිත් ක්‍රීඩිකාවන් පවා තමන්ගේ වාරයේදී උපරිම ප්‍රයෝජන ලබාගෙන මෙතනින් එහාට චමරි අතපත්තුගෙන් පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරියට රැගෙන යාමට තමන් සූදානම් කියන එක මං හිතන්නේ නැවත වරක් අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ලෝක ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ඔප්පු කරලා පෙන්නයි ඔවුන්ගේ දස්කම් ඒ ආකාරයෙන් ඉදිරියට අරගෙන යයි. අපි හැමදාම සිහින දකින ICC ටූර්නමන්ට් එකක අපි දැන් අපි කතා කරන විමෙන්ස් ගත්තොත් එහෙම සෙමි ෆයිනල් එකකට සුදුසුකම් ලබා ගැනීම තමයි අපේ පළවෙනි කඩේම වෙලා තියෙන. ඉතින් ඒ වගේ දෙයක් අපිට නුදුරේදීම ලබාගත හැකි වෙයි, දැකගත හැකි වෙයි කියන බලාපොරොත්තුව අපිට ටිකෙන් ටික එනවා. ඉතින් මේ වගේ තනක දිහා අපි බලාගෙන ඉන්නවා. පොඩි ඩිස්ක්ලේමර් එකක් දුන්නොත් අර පටි ඔළුවේ තියාගන්නත් එක දෙයක් ඕනේ. විමෙන්ස් ටීම් එක තාම ගොඩක් ප්‍රෝග්‍රස් වෙලා තියෙනවා. still a work in progress. අපිට අර ලොකු ටීම්ස් වලට ලොකු ටීම්ස් වලට on a consistent basis කහයි කියලා තාම බලාපොරොත්තු වෙන පුළුවන් ටීම් එකක් නෙවෙයි. හැබැයි ඒක අපිට ඉස්සරහට තමයි බලා ගන්න පුළුවන්. විශේෂයෙන් අපි under age level එක අපිට දැකලා තියෙනවා. and අපිට තාම bowling එක ගැන ප්‍රශ්න තියෙනවා. so ඒකත් තාම හැදීගෙන යනවා. so අර not a perfect team but අපි මනන්නේ 2000 World Cup ගැන බලුවොත් 2017 World Cup එක නැත්නම් 21 World Cup එක වුණත් ඒවට සාපේක්ෂව ඇත්තටම 21 World Cup එක හෙව්වෙත් නෑ ඒ කාලට සාපේක්ෂව මේ ගොඩාක් ඉම්ප්‍රූව් වෙගෙන යන ටීම් එකක්. ඒක නිසා අපි දිගටම ඔය මේ ට්‍රැජෙක්ටරි එකම තියාගෙන යයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. තව අලුතෙන් ටැලන්ට් එකගෙන අපි මේ මැච් එක බලුවත් මේ රශ්මිකා සෙව්වන්දි බෝකර යවදෙන ගොඩක් හයි රේටඩ් ප්ලේයර් කෙනෙක්. තව දෙව් විහංගා ප්ලේ කරා අපේ ෆෝම් අන්ඩර් 19 කැප්ටන් කෙනෙක්. so අර අලුතෙන් ටැලන්ට් එකක් එනවා. අන්ඩර් 19 ටීම් එකේම දැන් හැමෝම දන්නවා චමෝදි ප්‍රබෝධා අසේනි තලගුණේ තව සංජනා කාවින්දී ලිමන් සතිලකරත්නේ මේ ප්ලේයර්ස්ලා කීපයක් ඉන්නවා මේ ඉස්සරහට යන්න මේ සයිකල් එක තුනක් chance හම්බෙන්න පුළුවන්. so අර it's a work in progress but positive signs ගොඩක් තියෙනවා and අර අපි ප්‍රේක්ෂකයෝ දෙනත් දැනන් ඉන්න ඕනේ අර ලොයිඩ කන්ටෙක්ස්ට් එකක් දැනගෙන තමයි ඇත්තටම බලන්න ඕනේ. අනිවාර්යෙන් මොකද ඇත්තටම අපි කිව්වාගේ මීට අවුරුදු 4කට එහා පැත්තේ ගත්තොත් එහෙම මේක නමක්වත් අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ සහ අපි දන්නේ චමරි අතපත්තු කියන නම විතරයි. සහ සශිකලා සිරිවර්ධන හිටියා කලින්. ওই වගේ නම් කීපයක් විතරයි දන්නේ. නමුත් දැන් අපි ප්‍රේක්ෂක විදිහට අපිට නම් කීපයක් ඇහෙනවා. ඔවුන්ගේ දස්කම් අපි දකිනවා. වර්ල්ඩ් ස්ටේජ් එකේ අපේ මේ ප්ලේයර්ස්ලා ගැන කතා වෙනවා. ඉතින් මේ දේවල් එක්ක ඇත්තටම ප්‍රේක්ෂක විදියට අපි අපේ ඉවසීම තියාගත යුතුයි. මොකද මේ එක දෙයක් ඔය මෙන්ස් ක්‍රිකට් වල වෙන සමහර දේවල් ඉතින් විමෙන්ස් ක්‍රිකට් වලට පටලවාගෙන ඒ දේවල් නිසා මේගොල්ලොත් බැනුම් ඇසිය යුතු තත්වයක එහෙම හිතන්න නරකයි. ඉතින් විමෙන්ස් ක්‍රිකට් කියලා කියන්නේ ඇත්තටම බින්දුවේ ඉඳගෙන නැගීගෙන එන තැනක මිසක් අර ගොඩාක් ලොකු තැනක ඉඳලා අර බහින කලාවක සිටින තමයි ක්‍රීඩාවක් නෙවෙයි ලංකාවේ. අපි මේ නැගගෙන යන ටීම් එකක් විදිහට තමයි අපි හිතන්න ඕනේ. ඉතින් මේ ක්‍රිටිසයිස් කරන්න ඕන තැන ක්‍රිටිසයිස් කරන්න ඕනේ. විශේෂයෙන්ම අර වෙස්ට් ඉන්දීස් මැච් එක ටෝර්නමන්ට් ස්ටේඩියම් වර්ල්ඩ් කප් එකේ ඒක ක්‍රිටිසිසම් ගන්න ඕන මැච් එක. හැබැයි අර අන්ෆෙයාර් විදිහට ක්‍රිටිසයිස් කරන්න හොඳ නැහැ කියලා තමයි. ක්‍රිටිසයිස් කරන්න හොඳ නැහැ. ඉවසීම තිබිය යුතුයි. මේ ක්‍රීඩිකාවන් මම හිතන්නේ තාමත් ඔවුන්ගේ උපරිමය කණ්ඩායමට ලබා දීලා තරඟ ජයග්‍රහණය කිරීමේ දැඩි අදිෂ්ඨානයකින් සෙල්ලම් කරන බවක් ඇත්තටම අපිට පේනවා. ඉතින් ඒක අපි අගය කළ යුතුයි. සහ ඔය කිව්වා වගේ ඇත්තටම under 19 ටූර්නමන්ට්ස් වල අපි දැකලා තියෙනවා ඕස්ට්‍රේලියාවේ දී හොඳ අපි තරගයදී තියෙනවා. එංගලන්තයේ ඒ කන්ඩිෂන්ස් වල අපි ඕනම පරාජය කරන තැන් වලට මේ ඒජ් ගෲප් මැචස් වල අපි දස්කම් දක්වලා තියෙනවා. ඉතින් ඔවුන් ඉන්ටර්නැෂනල් ටූර්නමන්ට්ස් වලට මේ කියන්නේ සීනියර් ලෙවල් එකට එනකොට ඒ දක්ෂතා ඒ විදිහට තියාගත යුතුයි. සහ ඒකට ලැබෙන්න ඕන සියලුම පාර්ශවවල සහයෝගයත් අපි ලබා දිය යුතුයි. ඉන් ප්‍රේක්ෂකයෝ විදිහට අපිටත් එතන ලොකු මේ වගකීමක් තියෙනවා. ඔවුන් ගැන කතා බහ කරද්දී ඔවුන් ක්‍රිටිසයිස් කරද්දී ඒක කන්ස්ට්‍රක්ටිව් විදිහට කෙරෙන්න ඕන කියන එක ගැන ඉතින් ඒක ගැනත් අපි මතක් කරගෙනම ශ්‍රී ලංකා ක්‍රිකට්
කාන්තා කණ්ඩායමට ජය පිට ජය ලබා ගන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අද දවසේ අපේ මේ කාන්තා ක්‍රිකට් තරගාවලිය සහ මේ චැම්පියන්ස් ටූර්නමන්ට් එක ගැන කරපු වැඩසටහන අපි නිමාවටපත් කරන් තමයි යන්නේ. එහෙනම් හැමෝටම ජයග්‍රාහී දවසක් ජයග්‍රාහී සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.